ආදරයෙන් පිළිගන්නවා ආයිබෝවන් කියලා පෙක්කාට්සේක 4වෙනි එපිසෝඩ් එකට. ඔන්න අපි පොරොන්දු වුණා වගේම මේ පාර 4වෙනි එපිසෝඩ් එකෙන් ඕගොල්ලෝ ළඟට එනවා ඉතාමත් වැදගත් යමක් කතා කරන්න ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න. එහෙනම් අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ඕගොල්ලන්ට වගේම මට මේ අපි හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක් එහෙම නැත්නම් පොදු දෙයක්. ඒ තමයි හැබිට්ස් ගැන. ඉතින් සාමාන්‍යයෙන් අපි පුරුද්දක් හදාගණ්ඩ යද්දි හුඟක් දුක්පිනින්න ඕනෙද අපි අපිට දඩුවන් කරගන්න ඕනෙද අපි හුඟක් කැපකිරීම් කරන්න ඕනෙද අපේ වෙලාව ඊට පස්සේ අපි දැඩි දඩුවන් දීලා කොහොමරි පුංචි හරි සංකීර්ණ හරි ලොකු හරි පුරුද්දක් හදාගන්න මාර කට්ටක් කන්න ඕනෙද කියන දේ තමයි අද අපි කතා කරන්න හදන්න. ඉතින් අමතක නොකර කාස්ටේක YouTube channel එක subscribe කරලා bell button එකත් on කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝස් දාපු ගමන් ඕගොල්ලන්ට නරඹන්න පුළුවන්. අනිවාර්යෙන්ම. එහෙනම් අපි බලමු මොකද්ද මේ පුරුද්දක් මොකද්ද මේ හැබිට් එකක් කියන්නේ කියලා. දැන් අපි ඇත්තටම අපේ ජීවිතේ එදිනදා ජීවිතේ මම හිතන්නේ 90%ක් 100%ක්ම ගන්නත් පුළුවන්. ඇත්තටම අපි දුවන්නේ හැබිට්ස් එක පුරුදු එක. මොකද කියන්නේ අපිට නිරායාසයෙන් වෙන දෙයක්. ඒක අපිට ඔටෝමැටිකලි වෙනවා කියලා කියන්නේ මේ ඔටෝමැටිකලි තමයි මේ දේවල් වෙන්නේ. සමහරට පුරුද්දක් විදිහට අපි කියන්නේ මම උදේ 8ට තමයි කෑම ගන්නෙ. මට ඊට කලින් ගත්තොත් ඒක සෙට් නැහැ. නැත්තම් මම උදේත් ඒක බොන්නේ නැතුව මට කිසි වැඩක් කරන්න බෑ. මේ හැම දෙයක්ම ඇත්තටම හැබිට්ස්. එහෙම නැත්නම් මේ පුරුදු කියන ඒවා අපේ ජීවිතේට කොටසක් වෙලා අපිත් එක්ක දැන් බද්ධ වෙලා තියෙන දෙයක්. ඇත්තටම මේක අපි නොදැනුවත්ව අපේ මොළය ප්‍රෝග්‍රෑම් කරලා තියෙන දෙයක්. ඇත්තට මේක තමයි හැබිට් එකක් කියන්නේ. අනිවාර්යයෙන්ම. ඔව් එතකොට අපි පුරුද්දක් හදාගන්න යද්දි සමහර විට අර මම කලින් කිව්වා වගේ හුඟක් මොලේට වේදනා දීලා හදාගන්න ඕනි කියන එකක් සම්මත වෙලා තියෙනවා. එතකොට මෙතනදී මොලේ අකමැති වෙන්නේ ඇයි මේ හැබිට් එක හදාගන්න කියන කාරණේ මනෝවිද්‍යාත්මක පැති විදිහට ගත්තොත් එහෙම අපි බලනවා පුරුද්දක් හදාගන්න යද්දි 100%ක්ම අපේ ජීවිතේට මේ පුරුද්ද හදාගන්න එක. ඒ කියන්නේ පර්ෆෙක්ට් වෙන එක. අංග සම්පූර්ණ කරගන්න එක. ඉතින් මම උදේම නැගිටිනවා නම් උදේ නැගිටින එක පර්ෆෙක්ට්ම වෙන්න ඕනේ. පර්ෆෙක්ට්ම කරන්න උදේ නැගිටින එක මුලින් බෑ. පුංචි පියවරවල් වලින් තමයි කරන්න වෙන්නේ. එතකොට අපි අපේ මොලේ හරි මනසේ හරි හැදිලා තියෙන දේ තමයි මේ උදේ නැගිටින එක හරි අපි කරන්න ඕන පුරුදු හරි පර්ෆෙක්ට් වෙන්න ඕනි කියලා. එහෙම නැත්නම් වැඩක් නෑ කියන එක. අන්න ඒ වැඩක් නෑ කියන එකෙන් වෙන්නේ අපිට ඒ පුරුද්ද ළඟා කරගන්න බැරි වෙන එක. මොකද අංග සම්පූර්ණ පුරුද්දක් එකපාරට අපේ ජීවිතේට හුරු කරන්න බෑ. එතකොට අපිට වෙනවා ඒ පුරුද්ද ඩිංග කොටස් වලට කඩලා කරගෙන යන්න පටන් ගන්න. එතකොට අර විදිහට 100%ක් පටන් ගැනීමේම පුරුද්ද මගේ ජීවිතයට ඇතුළත් වෙයි කියලා බලාපොරොත්තු වෙන ඔයාට මුලින්ම හිතෙන්නේ ඒ පුරුද්ද වැඩක් නෑ කියලා අතාරින්න. මට මේ වෙලාවට නැගිටින්න බැරි නම් මට සින්දු කියන පුරුද්ද හරි මට උදේට රචනාවක් ලියන පුරුද්ද හරි මොකක් හරි එදිනදා ජීවිතයේ ඔයාගේ පුරුදු රාජකාරී ව්‍යාපාර එදිනදා ජීවිතේ එකිනෙකී නොකී පුරුදු හදා ගැනීමේදී මුලින්ම එන ෆැක්ට් එකක් තමයි මේ 100%ක් බලාපොරොත්තු වෙන පුරුද්ද. ඒ 100%ක් බලාපොරොත්තු වෙන එකත් පුරුද්දක්. මේ පුරුද්ද නැති කරගත්තොත් ඔයාට පුළුවන් මෙහෙම පුරුදු වෙලා වැඩක් නෑ කියන මානසිකත්වයෙන් නැතුව අර සංකීර්ණ වේවා පුංචි ඒවා වේවා ඔයගලන්ට පුළුවන් අර අංග සම්පූර්ණ නොවී බලාපොරොත්තු නොවී පොඩිවට මේ පුරුද්ද ඇති කරගෙන වගා කරගන්න මනස තුළ. එතකොට ඕගොල්ලන්ට අතාරින්න හිතෙන්නේ නැහැ. මම දැන් සරලවම කිව්වේ ඒ පුරුද්ද හදාගන්න කැමති පුරුද්ද පර්ෆෙක්ට් අංග සම්පූර්ණ නෑ කියලා Tamanට හිතෙන නිසා Taman අතාරිනවා. Tamanට අතාරිනවා 100%ක් බලාපොරොත්තු වුණාම මුගක් වෙලාවට 100%ක් ඒ ප්‍රතිඵලයේ පුරුදු වෙන්නේ නෑ කොහොමත් මුලින්. අන්නේ කොහොමත් මුලින් ඇති වෙන්නේ නැති නිසා අපි ඒක අතාරින්න පුරුදු වෙනවා. මෙන්න මේ වගේ දැන් මම කිව්වේ පර්ෆෙක්ට් ගැන මේ වගේ තව කරුණු සෑහෙන්න තියෙනවා මේ පුරුද්දක් Tamanගේ ජීවිතෙන් දැඩි දඬුවමක් විදිහට මොලේට දැනෙන කාරණා මනසට දැනෙන කාරණා. ඉතින් තව කාරණා තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. අනිවාර්යෙන්ම. දැන් ඇත්තටම පුරුද්දක් කිව්වම අපිට පුළුවන් සමහර වෙලාවට මේ දේවල් එක තැන් වලට ගෙනියන්න. මොකද දැන් අපේ ජීවිතේම පුරුදුනේ තියෙන්නේ. හිතන්නකො දවසින් හැමදේම කරගන්න ඕනේ කියලා. හරිද? දවසින් අපිට ඇත්තටම පුරුද්දක් නිර්මාණය කරගන්න බෑ. කිසිසේත්ම බෑ. හරිද? මොකද ඒකට සයන්ටිෆිකලිම ගොඩක් දේවල් තියෙනවා. මොකද පුරුද්දක් කියන දේ ඒ විදිහට ඇති වෙන්නේ නැති එක. එතකොට අපි මේක
මනසට බලකරොත් පිට අවශ්‍ය දේ වෙනුවෙන් පුරුද්දක් කොහොමහරි මේ දවසක් දෙකක් ඇතුළත කොහොමරි මේ අපි හදාගන්නවන කිවොත් ඇතට මේක පේන එකක් තමයි ඔලුවට වෙන්නේ ඒ පේන එකින් වෙන්න ඔයාට ඒ පුරුද්ධ හදාගන්න තිබ උමනාව ඒ පුරුද්ධ හදාගෙන ඔයාට ඇචිව් කරගන්න ඕන දේ දෙකම එපා වෙන එක මේකින් ඇත්තටම ලොකු නෙගටව විෆෙක්් එක කොගොලගේ ලයි් එකට ඇති වෙනවා එකට හේතුව අර මුලින් කිව වගේ මොකද ඔයා දවසක් දෙකක් එකන කෙටි කාලයක් ඇතුළද මේ හැබිට් එකක් වගේ ඔලුවට ඇතුල් කරන්න හදනවා මොකද ඔයාගේ යම්කිසි ටාගට් එකක් කව කරගන්න වෙන්න පුළුවන් නැත්තම් මොකක් හරි ඔයගොල්ලන්ගේ ජීවිතයේ තියෙන ඉලක්කයක් කට පාත් එක හදාගන්න ඔගොල්ලෝ ඒ හැබිට් එක පුරුද්ද නිර්මාණය කරනවා වෙන්න පුළුවන්. හැබැයි මේක මේ විදිහට මේ ඉතාම කෙටි කාලයකින් ඔලුවට පුරුදු කරන්න යනවා කියන එක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒකෙන් වෙන්නේ ඇත්තටම ඔයගොල්ලන්ට අර ඉස්සෙල්ලා කිව්ව විදිහට පුරුද්දත් ඒ පුරුද්ද හදාගන්න ඔයගොල්ලන්ට අවශ්‍ය වෙලා තිබුණ හේතුවත් දෙකම එපා වෙන්න ගන්න එක. මම හිතන්නේ ඒකට පැහැදිලි කරුණු මේ වෙනකොට ඔයගොල්ලෝ ගාව ඇති. මොකද ඔයගොල්ලන්ට මේ දේවල් සිද්ධ වෙලා ඇති. අපි කියනකොට ඔයගොල්ලන්ට ඒවා සංසන්දනය කරලා බලන්නත් පුළුවන් ඇතට. ඔව් අනිවාර්යයෙන්ම ඒ කාරණේ සරලව කියනවා නම් too fast වෙන්න ගිහිල්ලා too much වෙන්න ගිහිල්ලා ඔයාට පුංචි දෙයක්වත් පුරුද්දක් විදිහට තමන්ගේ මනසේ වගා කරගන්න නොහැකියාව ඇති වෙනවා. එතකොට මොළයට මනසට මේක එපා වෙලා මේක දැඩි දැනුමක් වෙලා බෝරින් වෙලා අම්මෝ අයියෝ කියන තත්ත්වයටපත් වෙලා ඔයාගේ වගා කරගන්න පුරුද්ද අතඇරෙනවා. එතකොට ඔයාට too much ගොඩාක් පුරුදු ඇති කරගන්නත් බෑ එක වෙලාවක එක මොහොතක. ඊට පස්සේ too fast ඒ කියන්නේ වාට මේ දැන් මාසෙට දවස් 30 පුරුදු 30ක් ඇති කරගෙන ඊළඟ මාසේ fast grow වෙලා සාමාන්‍ය මිනිස්සෙට එහෙම වෙන්න අමාරුයි. එතකොට වා එතන කලමනාකරණය කරගන්න ඕන too much නොවේ too fast නොවේ. තමන්ගේ මොළයට කොහොමද මනසට කොහොමද මේ පුරුද්ද වගා කරගන්න කියන එක. අනිත් කාරණේ තමයි අපිට මේ පුරුදු වගා කරගන්න හරි පුරුදු ඇති කරගන්න හරි තියෙන තැනදී හරි උවමනා වෙන අවස්ථාවේදී හරි ඇයි මම මේ පුරුද්ද ඇති කරගන්න කියන කාරණය සහ තමන්ට පුරුදු අනවශ්‍යද නැද්ද කියන කාරණේත් තමන් කළමනාකරණය කරගන්න ඕනේ. මොකද දැඩි දඩුවම් දීලා මොළයට මෙච්චර වදයක් දීලා මනසට මෙච්චර වදයක් දීලා මොකද මේ කියන්නේ ඵලදායිතාවයක් තියෙනවද මේ පුරුද්ද වගා කරගන්න එක. සමහරට ගිල්ටි තමන්ගේ වර්ධකාරී හැඟීමක් වෙන්න පුළුවන්. අම්මෝ මේ පුරුද්ද මට නැති නිසා ලැජ්ජාවක් ඇති වෙලා තියෙනවා. ඒ ලැජ්ජාව නිසා ලැජ්ජාවට හේතුවෙන් මේ පුරුද්ද වගා කරගන්න ඔයා දඟලනවා වෙන්න පුළුවන්. අර ඉස්සෙල්ලා අපි කතා කරපු දේවලුත් එක්ක පර්ෆෙක්ට් වෙන්න ගිහිල්ලා ඊට පස්සේ පර්ෆෙක්ට් නිසා ඒක අතහැරලා ඊට පස්සේ too much නිසා too fast නිසා දැන් අර guilty ඇති වෙලා too fast වෙලා too much වෙලා ඔයා පුරුදු ඇති කරගන්න හදනවා. මේකත් ඔයාගේ මෙතනට ඩැමේජ් කරනවා. එතකොට ඔයා සමහරට shame ලැජ්ජ සහගත වෙන්න පුළුවන්. එක මොටිවේෂනල් මේ පේන් කියන්නේ දඩුවම් සහගත වේදනා සහගත මොටිවේෂන් නිසා සාමාන්‍ය නෙගටිව් මාකටිං සහ නෙගටිව් මොටිවේෂන් වලිනුත් මිනිස්සු හදන්න පුළුවන්. ඒක හරි. හැබැයි මේක නොකඩවා තමන්ගේ මනසට වගා කරන්න යද්දී එතනින් වෙන්නේ ඩැමේජ් එකක්. ඉතින් මෙන්න මේ ඩැමේජස් නිසා ඔයාගේ පුරුදු ඔයාට වගා කරගන්න බැරුව දිනෙන් දින ඈතට යනවා මිසක්කා ඔයාගේ මනස තුල නම් වගා වෙන්නේ නැහැ. හරි ඇත්තටම හැබිට් එකක් කියනක දැන අපි දැන් ගොඩක් දේවල් කතා කරන්නේ ගොඩක් දේවල් හැබිට් එක කියන්නේ පුරුද්දක් මොන වගේද ජීවිතයට ඇතුල් වෙන්නේ කියන එක සහ මොන වගේද හැසිරෙන්නේ කියන එක හරි අපි දැන් බලමු මේක තව ෂුට්ටක් ඇතුළට ගිහිල්ලා ගොඩක් වෙලාවට හැබිට් එකක් ඒ කියන්නේ දැන් අපි ගොඩක් වෙලාවට කරන්නේ හැබිට් එක නිසා අපේ ඩෙන්ටිටි එක හදාගන්න යන එක තමයි අපි ගොඩක් වෙලාවට කරන්නේ මේක වෙනස ඕගොල්ලන්ට තේරෙයි අපි දැන් මේ විදිහට මෙහෙම කතා කරපුවාම ඇත්තටම දැන් අපි එක්සාම්පල් එකක් ගමුකෝ දැන් මම එක්සස් දැන් අපි ගන්න ඉස්සල්ලාම අපේ හැබිට් එක තමයි උදේට කාඩියෝ එක්සයිසස් එහෙමට ඇවිදිනවා දුවන එක වගේ මොන හරි එක්සර්සයිස් එකක් අපි ඔන්න උදේට කරන්න තීරණය කරනවා අපි හිතනවා ඒකෙන් අපි අපේ ඩෙන්ටිටි එක මේන්ටේන් වෙයි එහෙම නැත්නම් හැදෙයි කියලා සමහරට එක්සර්සයිස් කරන පුද්ගලයෙක් වෙයි නිරෝගී පුද්ගලයෙක් වෙයි කියන එක අපි හිතනවා හැබැයි මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැබිට් එකෙන් ඩෙන්ටිටි එකට නෙවෙයි යන්නේ හරිද ඒක තමයි හැබැයි අපි කරන්නේ අපි මේ හැම කාලේ පුරාවටම මේ ජීවත් වෙච්ච කාලේ පුරාවටම අපි කරලා තියෙන හැබිට් එකෙන් ඩෙන්ටිටි එකට යන්න try කරපු එක තමයි හැබැයි මොලේ තේරුම් ගන්න මේකෙම රිවර්ස් එක මෙන්න මෙතන තමයි අපිට වැදගත් වෙන්නේ මොකද්ද හැබිට් එකෙන් ඩෙන්ටිටි එකට නෙවෙයි ඩෙන්ටිටි එකෙන් හැබිට් එකට තමයි එන්නේ එතකොට ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මොකක්ද ඔයගොල්ලන්ගේ ඩෙන්ටිටි එක කියන්නේ ඔයගොල්ලන්ට මොකක්ද කරගන්න ඕනේ ඔයගොල්ලෝ කවුද කියන එක හිතමු එක්සාම්පල් එකක් විදිහට ඇත්තටම අපි හිතමු ආයෙත් අපි අරකම ගමු ඩයට් කරන කෙනෙක් අපිට ගොඩක් පුරුදු දේවල් නෙමේ දේවල් ගොඩක් වෙලාවට කට්ටිය ඩයට් කරනවා කෙට්ටු වෙන්න ඕනේ මෙහෙමයි අසනීප වලින් බේරෙන්න ඕනේ තරබාරුකම අඩු කරගන්න ඕනේ වගේ හේතුත් එක්ක අපි හිතමු ඩයට් කරන කෙනෙක් කියලා එතකොට දැන්
ඔයාගේ හැබිට් එක තමයි නෑ මම කෑම පාලනය කරනවා කියලා ඔන්න ඔයා ගන්නම එකක් හරි දිරස වගේ අයිඩෙන්ටිටි එක ඔයා හදාගන්න යන්නේ සිහින් සිරුරක් සහිත සැහැල්ලු පුද්ගලයෙක්. හැබැයි ඕක වෙන්නේ නෑ. ඕක කරන්න අමාරුයි ඇත්තටම. ඔය කියන්නේ මනසේ දැනට ඔයගොල්ලන්ගේ මේ හරියටම මේ ඇවිල්ලා තියෙන සර්කල් එක ඔයගොල්ලන්ගේ මනස හදාගෙන තියෙන සර්කල් එක එහෙම බිඳෙන්නේ නෑ. ඔයගොල්ලෝ මේකේ රිවර්ස් එක තමයි කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ හරි. ඔයගොල්ලන්ගේ අයිඩෙන්ටිටි එක තමයි මම සැහැල්ලු නීරෝගී පුද්ගලයෙක් වෙනවා. මේක තමයි ඔයගොල්ලන්ගේ අයිඩෙන්ටිටි එක. ඒ අයිඩෙන්ටිටි එක එහෙම හදාගත්තට පස්සේ ඒකට අවශ්‍ය කරන හැබිට්ස් ටික නිර්මාණය වෙන්න ගන්නවා. ඒක ඇත්තටම ඒ කියන්නේ හරියටම ගත්තොත් මේක ඇවිල්ලා අර අයිඩෙන්ටිටි එක අඳුරගෙන ඒකට හැබිට්ස් මැච් කරන වගේ දෙයක්. මොකද ඔය හැබිට්ස් එක හදාගත්තාම ඔයාගේ මොලේට යන්නේ ડિප්‍රෙෂන් ලෙවල් එකකට. මොකද ඔයා හිතන්න ගන්න ඔයාට කරන්න අමාරුයි. ඔයා හැමදාම කරපු දේ ඔයාට නිතර නිතර එනවා. එතකොට ඒක අර ඔයා කොච්චර ඔළුවෙන් මගහරින්න ගත්තත් සීනිකන් නෑ කියලා ඉන්න හැදුවත් ඔයාට තේ දෙකක් හරි බොන්න හිතෙනවා. මොකද එහෙම තමයි වැඩ කරන්නේ. හැබැයි ඔයා අයිඩෙන්ටිටි එක මැච් කරගෙන ඒකට අවශ්‍ය කරන අයිඩෙන්ටිටි එක හදාගෙන ඒකට අවශ්‍ය කරන හැබිට්ස් ටික මැච් කරගත්තොත් මේ ෆ්ලෝ එක නිකම්ම ඉස්සරහට යනවා. මේක තමයි මොලේට තේරෙන්නේ අතරම නේද? ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ හඳුනා ගැනීම සංකේතයක් විදිහට මම ව්‍යායාම කරන කෙනෙක් නම් ව්‍යායාම කරන කෙනෙක් නිසා ව්‍යායාම කියන පුරුද්ද ඇති වෙනවා කියලා තමයි අපි හිතන් ඉන්නේ. අපි හිතන් ඉන්නේ නෙමෙයි මොලේ හිතන් ඉන්නේ. අපි හිතන් ඉන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ව්‍යායාම කරොත් ව්‍යායාම කරන කෙනෙක් පත් වෙනවා. හැබිට් එකක් නිසා අයිඩෙන්ටිටි එකක් හැදෙනවා. මෙන්න මේ ව්‍යායාම කරොත් මේ ව්‍යායාම කරන්නෙක් බවට පත්වන එක මොලේ දන්නේ නැහැ. මනසේ හරි මොලේ හරි රූල් එක වෙන්නේ මෙන්න මේ හඳුනා ගන්න කෙනා තමයි පුරුද්දක් විදිහට පත් වෙන්නේ. එහෙම නැතුව මේ පුරුද්දක් විදිහට කවදාවත් පුරුද්දක් විසින් කෙනෙක් පත් කරන්නේ නැහැ. අන්න ඔතනදී ඔයා වැඩියෙන් කෑම කන කෙනෙක් නම් ඔයාට ඩයට් කරන්න ඕනේ නම් ඔයා බල කරනවා ඩයට් කරන කෙනෙක් වෙන්න. මොකද ඩයට් කරන කෙනෙක්ට විරුද්ධව භූමිකාවක් තමයි ඔයා කරගෙන යන්නේ. එතකොට ඔයා හිතනවා මෙන්න මේ ඩයට් කරන පුරුද්ද ඇති කරගත්තොත් මට ඩයට් කරන කෙනෙක් වෙන්න පුළුවන් කියන එක. එතකොට අයිඩෙන්ටිටි එකෙන් තමයි හැබිට් එක හැදෙන්නේ කියන එක තමයි මොලේ දන්නේ. හැබැයි අපි හිතන්නේ අර ඩයට් කරන පුරුද්ද නිසා අපිට ඩයට් කරන කෙනෙක් වෙන්න පුළුවන් කියන එක මෙන්න මෙතනදී මොලේ දන්නේ නැහැ. මෙතනදී මොලේ බලනවා මොලේට අහුවෙන්නේ මේක චෙක් වෙන්නේ ඇටැක් එකක් විදිහට. එතකොට මේ ඇටැක් එකක් විදිහට කරන නිසා මොලේ මෙන්න මේක අතහැරලා දානවා. එතකොට අපිට හැබිට් එකෙන් සර්වයිව් වෙන්න බෑ. උදාහරණයක් විදිහට කලින් උදාහරණෙම ගමු. ඩයට් කරන කෙනා ඔන්න එක දවසක් ඩයට් කරගන්න බැරි වෙනවා. අයියෝ මට මේක හරියන්නේ නැහැ. මට ඩයට් කරන්න බෑ. මම කාලා සුපුරුදු විදිහට ඉන්නවා කියන එක තුලින් එයා හිතන චින්තනයේ රාමුව තුළින් එයාට ආය ඊට පස්සේ කන්සිස්ටන්සි හැබිට් එක සර්වයිවල් කරගන්න බෑ. හැබැයි ඒ කෙනාම ඒ දවසේ බැරි වුණාම හිතුවොත් මම මගේ බොඩි එකට රෙස්පෙක්ට් කරන කෙනෙක්, මම මගේ සෞඛ්‍යයට කැමති, මට සෙල්ෆ් ලව් එකක් තියෙනවා කියන එක එයා පුරුදු කරොත්, ඒ කියන්නේ එයා අඳුනාගත්තොත් අයිඩෙන්ටිටි කරොත් එයාට ඊළඟ දවසේ ඉඳන් හැබිට් එක වගා කරගෙන යන්න පුළුවන්. ඒ දවස මිස් වුණාට අන්න එතනදී හැබිට් එකේ සර්වයිවල් එකක් තියෙනවා. අන්න එතකොට ඔයාට එක දවසක් දෙපාරක් මේ හැබිට් එක කඩා වැටුණාට පස්සේ අර අයිඩෙන්ටිටි එකට කලින් හැබිට් එක ෆෝස් කරොත්, බල කරොත්, ඉස්සරහට ෆෝවර්ඩ් කරොත් ඔයාට වෙන්නේ ඩයට් කෙනෙක් වෙලා ඩයට් කරන මෙව එක කරගෙන යන්න. ඊට වඩා ඔයා ඩයට් කරලා ඩයට් කෙනෙක් වෙන එකයි ඩයට් කෙනෙක් වෙලා ඩයට් කරන එකයි දෙකක්. මොකද හැබිට් එක කවදාවත් අයිඩෙන්ටිටි එකක් වෙන්නේ නැහැ. අයිඩෙන්ටිටි එක හඳුනා ගත්තොත් තමයි ඔයාට පුළුවන් හැබිට් එකක් වගා කරගන්න. එතකොට හැබිට් සර්වයිවල් ගැන මම කතා කරා. ඒ වගේම තමයි ඔයා ඒ කරන කාර්ය හඳුනාගෙන අයිඩෙන්ටිටි කරගත්තේ නැති වුණොත් ඔයාට වෙන්නේ පුරුද්දක් තුළින් හඳුනාගන්න. පුරුද්දක් තුළින් කවදාවත් මේ ක්‍රියාවලිය හඳුනාගන්න බෑ. ඔයාට පුළුවන් එක් කරන කෙනා අනුව තමයි පුරුද්ද හඳුනාගන්න. එතකොට ඔයා අර මම කිව්වා වගේම ඔයා හිතන රාමුව මේකට ප්‍රධාන වශයෙන් බලපානවා. ඔව් ඇත්තටම දැන් මෙතන මේ හැබිට් එකක් කියන්නේ පනිෂ්මන්ට් එකක් නෙවෙයි. ඇත්තටම අපි දැන් ගොඩක් වෙලාවට මේ දැන් නෙගටිව් ෆීලින් එකනේ දැන් මේක මේ යන්නේ. අතරම දැන් හැබිට් එකක් ගන්නකොටම හැබිට් එක පටන් ගන්නම කෙලින්ම නෙගටිව් ෆීලින් එකකින්. ඒකට හේතුව තමයි අපි කරන්නේ මේක කරන්න බෑ කියන වගේ තැන් වලින් තමයි අපි පටන් ගන්න. එතකොට එහෙම වුණාම කෙලින්ම එතනම තියෙනවා අර නෙගටිව් ෆීලින් එක. ඒකෙන් අපිට ඇත්තටම නෙගටිවිටි එක තමයි ඇතුළට යන්නේ අපි නොදැනුවත්වම. ඒක ඇත්තටම
අපේ ජීවිතයට කරගන්න හරියට දඬුවමක් වගේ නේදනේ. මොකද දැන් අපි ගොඩක් වෙලාවට අපි ගමුක එක්සාම්පල් එකක්. දැන් අපි ගොඩක් දන්නවා මේ දවස්වල ප්‍රශ්නයක් තමයි අපි ගොඩක් වෙලාවට මේ කන කෑම බීම අරවා මේවා ගොඩක් දේවල් එක මේ sugar level එක මිනිස්සුන්ගේ ගොඩක් වෙලාවට ඉහළ ගිහිල්ලා තියෙනවා. ඇත්තටම ගොඩක් වෙලාවට ඒකෙන් අනිසි ප්‍රතිඵල අනිසි රෝගාබාධ වලට ඇති වෙන්න හේතු වෙලා තියෙනවා. දැන් මේකට අපිට පුළුවන් ඇත්තටම පුරුද්දක් ඇති කරගන්න මම හෙට ඉඳලා සීනි කන්නේ නැහැ කියලා ඔයා ඔන්න පටන් ගනි. අන්න එහෙම වුණාම එතනම ඇත්තටම දඬුවමක් තියෙනවා ඔයාගේ ජීවිතේට. මොකද දැන් ඔයගොල්ලෝ කාලයක් තිස්සේ මේ කරගෙන ආපු දෙයක් එකපාරට මෙහෙම full stop එකක් දීලා නවත්තන්න බෑ. මම කන්නේ නැහැ කියන ගෙහෙට ඉඳලා. ඒක වුණාම වෙන්නේ ඇත්තටම මනස අර ડિප්‍රෙෂන් ලෙවල් එකකට එනවා ඇත්තටම. මොකද දැන් එයා දන්නේ එකපාරට ගිහිල්ලා හරියට අර නිකන් බැම්මක තාප්පයක හැප්පුණා වගේ. මොකද එයා කාලයක් තිස්සේ ඔයා මනස කරගෙන ආපු දේ යාට දැන් ඒ හුරුව තියෙනවා. දීලා ඔයා හෙට ඉඳලා සීනි කන්නේ නැහැ. මම sugar කෙලින්ම කපලා හරනවා කියලා කිව්වොත් ඒක කරන්න බෑ. ඒක ඇත්තටම දඬුවමක්. ඒකෙන් වෙන්නේ ඔළුව ડિප්‍රෙස් වෙලා අන්තිමට ඔයාට වැඩිපුර තව සීනි කන්න හිතෙන එක. මොකද ඒක කරන්න බැරි නිසා. ඒකට හොඳම විදිහ තමයි ඇත්තටම sugar කන්නේ නැහැ කියන එකට කියන වචන වෙනුවට sugar කන්නේ නැහැ කියලා තීරණය කරන එක වෙනුවට ඔයාට පුළුවන් ඇත්තටම මම දැන් sweets එහෙම නැත්නම් මේ sugar කියන දේ අඩුවෙන් භාවිතා කරනවා. අද ඉඳලා එහෙම නැත්නම් හෙට ඉඳලා මම අඩුවෙන් භාවිතා කරනවා. කියලා ඔයාට ඒ වැඩි දැන් ඔයා දවසේ ගන්න sugar ප්‍රමාණය වැඩිපුර ගන්න එක ඔයාට තේරුම් ගන්න පුළුවන් නේ. මෙන්න මේ අවස්ථාවලදී තමයි වැඩිපුර sugar ගන්න කියලා. එක්ක එළියට ගියාම වෙන්න පුළුවන් නැත්නම් තේ වෙලාව වෙන්න පුළුවන්. මේක ටිකෙන් ටික අඩු කරලා මොළයට මේ පුරුද්ද දාන්න. ඒක වදයක් විදිහට නැත්නම් අර ડિප්‍රෙෂන් ලෙවල් එකට යන්නේ නැති වෙන්න සාමාන්‍ය පුරුද්දක් විදිහට. මොකද පුරුද්දම දඬුවමක් කරගන්න බෑ අපිට. පුරුද්ද දඬුවමක් කරගත්තොත් වෙන්නේ නැහැ. එහෙම නැතුව සාමාන්‍ය සිද්ධියක් විදිහට මම sugar කන එක අඩු කරනවා කියන තැන ඉඳලා පොඩ්ඩ මේක මනසට රිංගවන්න පුළුවන්. ඔව් ඇත්තටම. එතකොට දැන් ඔය ෆනිෂ්මන්ට් දීලා පුරුදු හදන්න බැයිද කියලා කට්ටියන්ට දැනෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා ඔය මිලිටරි, එතකොට ආමි, හමුදා, පොලිසි වගේ යුද දේවල් වල. මොකද ඒගොල්ලෝන්ගේ ඔළුව හදන්නේ යුද්ධයකට සැරසෙන්න. ඒගොල්ලන්ගේ වෘත්තිය හැදිලා තියෙන ඒ රාමුව වටා. එතකොට අපිට මේ පුරුද්දක් දඬුවමක් විදිහට දැනෙන්නේ ඇයි කියන එක පුරුද්ද ප්‍රශ්නයක් නෙවෙයි. මේක අපි කතා කරන්නේ සාමාන්‍යයට. කියන්නේ වෘත්තීය වේදීන්ටත් අපි මේකෙන් දෙයක් ගන්න පුළුවන්. හැබැයි අර ආමි කියන්නේ හමුදා සෙබලෙක් පුරුද්දක් හදා ගන්නවා කියන පීඩිත තත්වයට මේක ගන්න එපා. පීඩනයනුත් පුරුදු හදන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය කෙනෙක්ට මේ පීඩනය පුරුද්දක් ඇති වෙන්න බලපාන එක සාධකයක් විතරයි. ඒක රාමුගත කරාම අපිට හිතෙනවා අම්මෝ මේ පනිෂ්මන්ට් එක කෑවොත් තමයි මේ පුරුද්ද ඇති වෙන්නේ. මේ කට්ට කෑවොත් තමයි මේ පුරුද්ද ඇති වෙන්නේ. කට්ට හරි පනිෂ්මන්ට් එක හරි ඒකට යොදවන එක සාධකයක් හරි ඒකට යොදවන මේ කැපකිරීමක් වුණාට සමහර විට ඒ පුරුද්ද නෙවෙයි. එතකොට අපි පුරුද්දට වෛර කරලා හරි ඒ කියන්නේ දේශ සහගත ලෙස පුරුද්ද විදේශ බැලුවොත් එහෙම වෙන්නේ කලින් කිව්වා වගේම අපි දැන් මේ ගලාගෙන යන කතන්දරයේ ඇතුලේ මොලේ ෆයිට් කරන්න හදනවා. මොලේ කැමති නෑ එයාට දඬුවම් විදිනවට. අපි වුණත් කැමති නෑනේ. අපිත් බලනවානේ ඇටැක් එකක් ආවොත් කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා. එතකොට ඇතුලේ ඇමිග්දලා දඟලනවා මෙන්න පහරක් එනවා ප්‍රතිපහාර එල්ල කරන්න කියලා. ප්‍රතිපහාරයෙන් වෙන්නේ අපිට කවදාවත් අර පුරුද්ද වගා කරගන්න බැරි වෙන එක. එතකොට මෙතනදී පැහැදිලිව පෙන්නලා දෙන්න ඕනේ හැබිට් එකයි පනිෂ්මන්ට් එකයි කියන්නේ දෙකක්. දෙක එකට ලං වෙන සාධක ලංවැලක් විදිහට තිබුණට කවදාවත් පනිෂ්මන්ට් එකක් හැබිට් එකක් වෙන්නෙත් නැහැ. හැබිට් එකක් පනිෂ්මන්ට් එකක් වෙන්නෙත් නැහැ. ඒ දෙක උදව් වෙන්න පුළුවන්. එතකොට මේ දෙක වෙන් කරවා ගත්තාම අපිට රාමුවෙන් එළියට එන්න ලේසි. අර කලින් කිව්වා වගේ සුගර් කන්නේ කියන එක ඇතුළේදී අපිට වෙන්නේ දැඩි දඬුවමක්. සුගර් කන්න පුරුදු වෙලා හිටිය කෙනෙක්ට දැඩි දඬුවම් දුන්නාම අර පුරුද්ද සුගර් කන පුරුද්ද නැති කරගන්න මාර දුකක් විඳින්න ඕනේ. හැබැයි ඔයා සුගර් මෙහෙම කන කෙනෙක් නම් ජෛනිකව දිනෙන් දින සුගර් කන එක අඩු කරනවා කියන එක ඇතුලේ මාර සුබවාදයක් තියෙනවා. මේ සුබවාදයේ ඇතුලේ ඩිංග ඔයා සුගර් කන එක අඩු කරනවා. අන්න එතකොට සීනි ඩිංග ඔයාගේ ඇඟට අඩු වැඩි වශයෙන් අඩු වෙලා ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරියට අරගෙන යන සුගර් පුරුද්ද ඇති වෙනවා. මෙන්න මේ විදිහට මට බෑ ඊට පස්සේ මට මේක සුගර් මට කන එක නතර කරන්න බෑ. මට සුගර් නොකා ඉන්න බෑ. සුගර් නොකා ඉන්න එක මට සෙට් නෑ. වගේ ගිල්ටි වගේම ඍණාත්මක දේවල් තුලින් ඔයාට අර වගා කරගන්න ඕන පුරුද්ද ඩිංග ඈතට ගිහිල්ලා සුගර් කාලා සුගර් කන එක සුගර් ඇතුවත් බැරි නැතුවත් බැරි විෂාද තත්ත්වයට පත් වෙනවා. මෙන්න මේ විෂාද තත්ත්වයේ ඇති වෙන්නේම අර මට මේක සෙට් නෑ මට මේක බෑ කියලා වගා කරගන්න පුරුද්ද ඩිංග ඈත් කරලා අතම ඇරලා දාන තත්ත්වයට පත් වුණොත් එතකොට අපි බලන්න ඕනේ මෙන්න මෙතනදී
මං කොහොමද මේ පුරුද්ද අර විදිහට බෑන්ඩ් කියලා අද ටයිට් නොවී ඩිංග නම්මශීලී කරලා ඩිංග අඩු කරගෙන ඒ හදන පුරුද්දට අනාකූල විදිහට එක ඩිංග පියවරෙන් පියවර කොහොමද සකසාගෙන මොලේට දැඩි දඬුවම් නැතුව ඩිංග හුරු කරලා කොහොමද මේක විඤ්ඥාණයට යටිහිතට කාවද්දලා නිරායාසයෙන් කරගෙන යන්න කියන කාරණය. හරි මහිතන තවත් කරුණු ගොඩක් අපි දැන් කතා කරම හැබිටස් ගැන දැන් අපි බලමු මේක තවත් පැත්තක් ටයිනි හැබිටස් එහෙම නැත්තං ලෝංග හැබිටස් මොනවද මේ ඇත්තරම දැන් ටයිනි හැබිට් එකක් කියලා කියන්නේ ගෙන ලෝංග හැබිටස් කියන්න අපි හිතන්නක දැන් ඔන්න අපි එක්සම්පල එකක් ගම ගොඩක් වෙලාවට එක්සසයිස් කරන කෙනෙක් නම් එයා පුෂප්ස් ට්‍රයි කරනවා වෙන්න පුළුවන් ඇතරම් පුෂප්ස් කියන්න අර එහෙම එක පාර්ටම කරන්න පුළුවන් මේ එක්සයිස එකක් මේමකොට එකට ගොඩක් වෙලාට මසල්ස් හයියට තියෙන ඕන එතකොට තමයි දරා ගැනීම හැකියාව තියෙන අපි හිතමුක දැන් මේක මෙන්න මේ හැබිට් එකක් විදිහට පුරුදු කරන කෙනෙක් අපි එක්සාම්පල් එකක් ගමුකු එතකොට මෙයා මේ ලෝංග හැබිට් එකක් විදිහට අපි හිතමු මේක මේ අර පුෂප් 100ක් එමනම් පුෂප්ස් 20ක් කියලා හිතමු අපි 100කට යන්න නැතුව 20ක් මම දවසට ගහනවා කියලා. හැබැයි දැන් අලුතෙන්ම මේ හැබිට් එකට එන්ට වෙන කෙනෙකුට මේක කරන්න ටිකක් අමාරුයි. පුළුවන් අය ඇති නෑ කියනවා නෙවෙයි. නමුත් අර එහෙම අලුතෙන්ම එන කෙනෙකුට මේක පුෂප්ස් 20ක් දවසට ගහන්න අමාරුයි. ආම්ස් වලට මේ ගොඩක් අමාරුයි. මොකද මේ මසල්ස් හරියට මේ ටයිට් වෙලා නැත්නම් ඒකට ලෑස්ති වෙලා කියන්නේ සූදානම් කරලා නැත්නම් කලින් පුරුදු වෙලා පුෂප්ස් 20ක් ගහන එක ඇත්තටම අමාරුයි. එතකොට ඔන්න පුෂප්ස් 3 4 5 වගේ යනකොට මේක බැරි වෙනකොට කෙලිම හැබිට් එක අයින් කරලා දාගන්නවා ඔයගොල්ලෝ මේක මට කරන්න බෑ මේක මට එපා වෙනවා කියලා. මෙන්න මේ වෙනුවට ඔයා අනිවාර්යයෙන්ම ටයිනි හැබිට් එකක්. ඒ කියන්නේ දවසට පුෂප්ස් 3යි. අමාරුවෙන් ඔයා ගොඩ දානවා මේක ඔයා රිපීට් කරනවා. මෙන්න මේ විදිහට ටයිනි හැබිට් එකක් ඔයාලා ඇති කරගත්තොත් මම පුෂප්ස් 3යි දවසට ගන්න මට පුළුවන් 4ක් ගන්න. නමුත් මම කරන්නේ 3යි. පුෂප්ස් 3යි මම ගන්න. මෙන්න මේ විදිහට ඔයා මේක රිපීට් කරගෙන ගියොත් මේ ටයිනි හැබිට්ස් කියන එක ඔළුවට දාගන්න හරිම ලේසි. ඔළුවට පුරුදු කරන්න මනසට පුරුදු කරන්න හරිම ලේසි. මොකද මේ කියන ටිකෙන් ටික අර කියන්නේ දවසට 1% grow වෙන්න කියලා. කියන්නේ 100ට එකක් ඔයා ඉස්සරහට යනවා. එහෙම තමයි මේක වැඩි කරගන්න වෙන්නේ. මොකද දැන් ඔයා ලොංග හැබිට්ස් වලට ගියා කියලා ලොංග වෙයි ටික කාලයක් යනකොට ඔයා දැන් ඔය දවසට පුෂප්ස් 3ක් ගහලා ඔය ටයිනි හැබිට් එකක් ඇති කරගත්තාම මේක නිකම්ම නොදැනීම ලෝංග හැබිට් එකක් විදිහට ගලාගෙන යයි. මොකද හැබැයි මුලින්ම ඔයා ලෝංග හැබිට් එකක් ගේන්න ගත්තොත් ජීවිතේට ඔයාට ඇත්තට මිස් වෙන එක තමයි වෙන්නේ මේ හැබිට් එක. ඔව් අනිවාර්යයෙන්ම මොලේ හැදිලා තියෙන හැම වෙලේම ඉස්සෙද්දි තව එකක් පුරවා ගන්න. හිට් එක විදිහට වගේ නැගීමුත් එහෙම තමයි. එතකොට හැබිට් එකක් රිමූව් කරන්න බෑ. ඒක හරි වැරද්දක්. එතකොට රිමූව් කරන හැබිට් එකට රීප්ලේස්මන්ට් එකක් එනවා. අන්න එතකොට ඒ රීප්ලේස්මන්ට් එකේ හැබිට් එක අපි අඳුනාගෙන අනිවාර්යයෙන්ම කළමනාකරණය කරගන්න ඕනේ. එතකොට පුරුදු නැති මොලයක් මනසක් නැහැ. එතකොට අපිට ඒ අයින් කරන්න ඕනේ පුරුද්ද අයිඩෙන්ටිටි කරගෙන හරි ඒ භූමිකාව අයිඩෙන්ටිටි කරගෙන හරි පුරුද්ද වගා කරගන්න පුළුවන්. හැබැයි ඒක අනිත් පැත්ත කරන්න ගියොත් වෙන්නේ ડિප්‍රෙෂන්ස් වගේ තත්ත්වයන් වලට පත් වෙන එක. ඔන්න ඔය විදිහට තමයි අපිට පුළුවන් මේ දැඩි දඬුවම් නොදී ඊට පස්සේ දැඩි වදයක් නොදී පුරුද්දක් වගා කරගන්න එක. අනිවාර්යයෙන්ම මම හිතන්නේ අපේ කාස්ට් සීක 4 වෙනි එපිසෝඩ් එකකින් අපි හැබිට්ස් ගැන ඔයගොල්ලන්ගේ ජීවිතයට ගොඩක් දේවල් එකතු කර කියන්නේ හැබිට්ස් කියන්නේ මොනවද කියන එක කොහොමද අඳුරගන්නේ වගේ දේවල් ගැන ගොඩක් දේවල් ඔයගොල්ලන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් විදිහේ දේවල් ටිකක් අපි කතා කරනවා. ඇත්තටම දැන් ගොඩක් කරලා හැබිට්ස් වර්ග දෙකක් තියෙනවානේ. කියන්නේ හොඳ සහ නරක වලට අපිට කොටස් දෙක වෙන් කරගන්න පුළුවන්. ඇත්තටම දැන් අපි කල් දාන්නේ වැඩ මේකත් හැබිට් එකක් නෙනේද? දැන් අපිටත් තියෙන එක පෞද්ගලික වශයෙන් ගත්තොත්. එතකොට මේ විදිහට කොටස් දෙකක් ඔයගොල්ලන්ගේ ජීවිතේ තියෙනවා. ඒක ඔයගොල්ලෝ බලන්න ඕනේ අර ඩෙන්ටිටි එක හදාගන්න මුලින්. මොකද ඔයගොල්ලෝ හැබිට්ස් එකක් හැබිට්ස් ෆලෝ කරන්න ගිහිල්ලා ඩෙන්ටිටි එක නිර්මාණය කරනවා කියන එක ඇත්තටම අමාරුයි. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම මුලින්ම ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ඩෙන්ටිටි එක මොකක්ද කියන එක හරියටම අයිඩෙන්ටිෆයි කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ව ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් වෙන්න ඕනනේ. ඔයා කවුද කියන තැන ඉඳලා එතනට අවශ්‍ය කරන හැබිට්ස් ටික තමයි මැච් කරගන්න ඕනේ. අන්න එහෙමයි. නැත්තම් ඔයගොල්ලෝ දැන් හැබිට්ස් කිව්වම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් වලට ඔයගොල්ලන්ට හුරු වෙන්න පොඩක් තේරුම් ගන්න අපි කතා කරපු දේවල් ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා අපි හිතනවා මේ 4 වෙනි එපිසෝඩ් එකේ. මෙහෙමයි මේක මේ විදිහට කෙටියෙන් කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ ඉස්සරහා එපිසෝඩ්ස් වලටත් අපි තව ගොඩක් කරුණු මේ හා සම්බන්ධව සමහරට හැබිට්ස් කියන ටොපික් එක යටතේ නැති වුණත් විඩෙන් විඩේ අපි කතා කරන දේවල් එක මේ දේවල් කතා කරන්න අපි තවත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට අපි සෝදානම් වෙන්නේ මේ 4 වෙනි කාට්ස් එක 4 වෙනි එපිසෝඩ් එකේ සමුගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ අදහස්
කමෙන්ට් සෙක්ෂන් එක දාන්න අමතක කරගන්න එපා. සමහරවිට ඔයගොල්ලන්ට තියෙන පුරුදු ඔයගොල්ලෝ වෙනස් කරගත්ත පුරුදු සමහරට මීට වැඩිය ටෙක්නික්ස් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න. මොකද එක එක්කෙනාට වෙනස්ද මේවා බලපාන විදිහ. ඒ මොන හරි ටෙක්නික් පාවිච්චි කරා නම් අපිටත් දැනගන්න අනිත් අයටත් කියවලා බලන්න කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම කාස්ට් සීක YouTube channel එක subscribe කරලා දන්න කෙන යාළුවෙක්ට share කරන්නත් ඊට පස්සේ notification bell එක on කරගෙන තියාගන්නත් අමතක කරන්න එපා. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට නරඹන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. එහෙනම් තවත් දවසක අලුත් එපිසෝඩ් එකකින් එහෙම නැත්නම් 5 වෙනි එපිසෝඩ් එකකින් මේ වගේම කතා බහක් එක්ක හමු වෙමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. අයබෝවන්. අයබෝවන්.